පස් වතාවක් IPL ශූරයෙන් වුණු මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රීඩකීන්ට තිබුණු දැවැන්ත මානසික පීඩනයකින් සහ එක අතකින් ශාපයකින් ඔවුන් මිදුණා. ඒ තමයි 2012 වසරෙන් පසුව පැවති කිසිදු IPL තරඟාවලියක මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ වූ පළමු තරඟය ජයග්‍රහණය නොකිරීමේ මානසික පීඩාව. නමුත් වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආපු මේ පරාජයේ රැල්ලට තිත තියන්න මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා. මෙවරද මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමක් වූ පළමු තරඟයේ පළමුවෙන් පන්දුර පහර දුන් කොල්කතා නයිට් රයිඩර්ස් ක්‍රීඩකී මුම්බයි කණ්ඩායමට පරාජයේ සේයා ඉස්මතු කරමින් ලකුණු 221ක දැවැන්ත අභියෝගයක් ලබා දුන්නා. ඒ නිසාම හැමෝම හිතුවේ මේ පහරත් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම පළමු තරඟයේ පරාදයි කියලා. කොහොම වුණත් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලයේ වූ රෝහිත් ශර්මා සහ රයන් රිකිල්ටන් එක්ව ජයග්‍රහණය සඳහා අවශ්‍ය වන ආරම්භය ඕමනාවටත් වඩා හොඳින් වේගවත්ව ලබා දුන්නා. ඒ නිසාම ආරම්භක තරඟයක් පරාජය වීමේ වසර 14ක මානසික පීඩනයෙන් සහ ඒ ශාපයෙන් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම මිදුණා. රයන් රිකිල්ටන් වේගවත් ලකුණු 81ක් රැස් කරද්දී 2020 ජාත්‍යන්තර තරඟවලට සමුදීලා ඉන්න රෝහිත් ශර්මා දැවැන්ත ප්‍රහාරයක් දියත් කරමින් වේගවත් ලකුණු 78ක් රැස් කරනවා. ඔහු නොකිය කියනවා තවමත් Taman 2020 ජාතික කණ්ඩායමට, ඒ කියන්නේ ඉන්දිය කණ්ඩායමට සුදුස්සෙක් කියලා. IPL තරඟාවලියේ පළමු තරගයේදීත් මේක දක්නට ලැබුණා විරාත් කෝලිගෙන්. විරාත් කෝලිත් ජාත්‍යන්තර 2020 පිටියට සමුදීලා ඉන්නේ. ඔහුත් මෙවර IPL තරඟාවලියේ සමාරම්භක තරගයේදී සන්රයිසර්ස් කණ්ඩායමට එරෙහිව හඹා ගොස් වේගවත් ලකුණු 69ක් රැස් කරමින් RCB කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යනවා. කෝලි සහ රෝහිත් දෙන්නම ඉන්දියාව වෙනුවෙන් තවමත් ක්‍රීඩා කරන්න ඕනේ කියලා ක්‍රිකට් විචාරකයෝ දසතින්ම කියද්දී ඔවුන් මේ වන විටත් 2020 ජාත්‍යන්තර පිටියට සමුදී අවසන්. ඔවුන්ගේ තීරණයේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ පළමු තරගයේදී එහි ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධනට ලොකු ලෙඩක් වැටෙන්න ගියා. ඒ නිමා වූ 2020 ලෝක කුසලානය ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය කර දීමට නායකත්වයේ සැපයූ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම වර්තමානයේ නියෝජනය කරන සූර්යකුමාර් යාදෙව් ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස නොසලකා IPL වල තියෙන ඉම්පැක්ට් ප්ලේයර් නීතිය යටතේ පිතිකරුවෙකු ලෙස පමණක් රැගෙන යාමට මහේල කටයුතු කිරීම නිසා තරගයේ නිමා වෙලා පැවති මාධ්‍ය හමුවේදී මහේලගෙන් මාධ්‍යවේදීන් අහනවා ඇයි මේ ලෝක කුසලානයක් ජයගත්ත ක්‍රීඩකයාට නායකයාට එහෙම කළේ කියලා. ඔහු හරි අපූර්ව උත්තරයක් දෙනවා. මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. සූර්යා ලෝක කුසලානයේදී ගොඩක් මහන්සි වෙලා ඉන්න ක්‍රීඩකයෙක්. මම හිතුවා ඔහුට තව ටිකක් විවේකය දෙන්න ඕනේ කියලා. පළමු තරගය තියලා දෙවන තරගයට තවත් දවස් 5ක් තියෙනවා. ඒ නිසාම මම ඇතුළු කණ්ඩායම තීරණය කළා සූර්යව පළමු තරගයේ පිතිකරණයේ පමණක් යොදවන්න. අනිත් එක මහේල මාධ්‍යෙන් ඉල්ලනවා මෙතන නැති ප්‍රශ්න හදන්න එපා. අපි ඔක්කොම හොඳට ඉන්න කණ්ඩායමත් එකා වගේ ඉන්න කණ්ඩායමක් කියලා. ඒ විදිහට තමයි මේ මාධ්‍ය හමුවේ